අයිබෝන් යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හැමෝටම සුබ දවසක් ඉතින්. විශ්ව පුවත් YouTube channel එකෙන් මම අද ඔයාලට ගෙනාවා නවතම පුවතක්. ඔන්න ඉතින් අද අපි කතා කරන්නේ ප්‍රසිද්ධ නිලයක් සහ මොඩලින් වරියක් වන පියුමි හංසමාලි ගැන. CID විශේෂ පරීක්ෂණයක් ආරම්භලා පියුමිගේ ව්‍යාපාරයටත් මේකේ බලපෑමක් ඇති වෙලා. කතාවේ සැලසුමම වෙනස් වුණා නේද? එහෙනම් මං ඔයාලට හරියටම කියලා දෙන්නම්. මාර්තු 20 වෙනිදා කොළඹ මාජිස්ට්‍රේට් අධිකරණය CID එකේ නීති විරෝධී දේපල පරීක්ෂණ ඒකකයට නව නියෝගයක් දුන්නා. කියන විදියට අනීතික මුදල් සැලසුම් කිරීම වැළැක්වීමේ පනත යටතේ CID පියුමි හංසමාලි පිළිබඳව පරීක්ෂණයක් කරලා වාර්තා කරන්න නියෝග කරලා. අනික පියුමිගේ නීතිමය නියෝජිතය වන සුමුදු හේවාගේ කියනවා CID නිලධාරීන්ගේ ක්‍රියාවලිය නිසා පියුමිගේ රූපලාවන්‍ය ව්‍යාපාරයට බලපෑමක් ඇති වෙලා තියෙනවා කියලා. අන්තිමේදී ඔහු කියලා තියෙන්නේ පියුමි 34506කට වඩා ගනුදෙනුකරුවන්ට භාණ්ඩ බෙදා හැරලා තියෙනවා කියලා. ඔයාලටම මතක ඇතිනේ පහුගිය කාලේ සමාජ මාධ්‍යවලත් පුවත්පත්වලත් පියුමි හංසමාලි විශාල මුදලකට රූපලාවන්‍ය නිෂ්පාදන විකිණීමක් කරලා කියලා කතා ගියා නේද? ඉතින් CID කියන විදිහට මේ භාණ්ඩ යවන්නේ රජයේ අනුමැතියක් නැතිවලු. ඒකනේ ප්‍රශ්නේ. නමුත් නීතිඥයා කියනවා මේ කතා හැමදේම අසත්‍යයි කියලා. මේ සාමාන්‍ය ව්‍යාපාර ක්‍රියාවලියක් බවත් පියුමි සියලුම භාණ්ඩ නීතිමය ක්‍රමවේදයන් යටතේම විකිණූ බවත් ඔහු පෙන්වා දෙනවා. නමුත් CID OIC සම්පත් රාජකරුණා කියනවා 2023 නොවැම්බර් 22 වෙනිදා අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ කොකේන් ජාවාරම්කරුවෙකු සහ පියුමි අතර සබඳතාවයක් හෙළි වෙලා කියලා. එපමණක් නෙවෙයි CID කියන විදියට මට කියන්නත් බෑ පියුමිගේ BMW වාහනය අර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවගේ නිවසේ තිබුණලු. දැන් කියන්න මොනවා හිතෙනවද? CID එකට මෙයට සම්බන්ධකමක් තියනවද? CID කියන විදියට පියුමිගේ බෙදා හැරීම් ක්‍රියාවලිය හරහා ව්‍යාජ භාණ්ඩ විකිණීමක්ද නැත්නම් අනීතික මුදල් සැලසුම් කිරීමක්ද සිදුවීද කියලම තවදුරටත් විමර්ශනය කරන්න ඕනෙලු. නමුත් මෙතෙක් CID එක පියුමි හංසමාලිට නිල චෝදනා එල්ල කරලා නැහැ. ඔවුන් කියනවා පියුමිගේ පාරිභෝගිකයන්ගේ ප්‍රකාශ ලබා ගන්නා බවත් මේක තවමත් විමර්ශනයක් බවත්. එහෙනම් සත්‍ය මොකද්ද? CID එකට ලැබෙන තොරතුරු අනුව පියුමිට දඩුවම් හෝ අධිකරණ ක්‍රියාවලියට මුහුණ දෙන්න වෙනවද? ඔයාලගේ අදහස මොකක්ද? පියුමි වැරදිකරුවෙක්ද නැත්නම් නිවැරදිව ව්‍යාපාරයක් කරන කෙනෙක්ද? ඉතින් විශ්මිත පුවත්ම වන මෙවන් කලාලොවේ මෙවන් විශ්මිත සත්‍ය පුවත් දැනගන්න අප සමග එක්වෙන්න කියලා මම ඔබට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. එහෙනම් ලයික් එකක් දාගෙනම යන්න. අලුත්ම ගොසිප් සත්‍ය පුවත් දැන ගැනීමට අපගේ විශ්ව පුවත් channel එක මතක ඇතුව subscribe කරන්න. ඉතින් ගිහින් එන්නම්. ස්තුතියි.